හායි. ඉතින් හැමදෙනෙක්ම ආදරෙන් පිළිගන්නවා මේ වීඩියෝ එකට. ඉතින් සොෆ්ට්වෙයාර්ස් කියන්නේ අපි හැමදෙනෙක්ම පාවිච්චි කරන දේවල්. ඔය සමහරවිට ඔය ෆෝන් එකේ විවිධ මොබයිල් ඇප්ලිකේෂන්ස් පාවිච්චි කරන්න වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාගේ වෙබ් බ්‍රවුසරය හරහා ඔයා විවිධ ප්ලැට්ෆෝම් වල වැඩ කරන්න වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාගේ ඩෙස්ක්ටොප් එකේ විවිධ සොෆ්ට්වෙයාර්ස් විවිධ ඩෙස්ක්ටොප් ඇප්ලිකේෂන් ඉන්ස්ටෝල් කරලා පාවිච්චි කරන්න වෙන්න පුළුවන්. මේ මොනම දේ වුණත් අපිට මේවා හැමදේම එක කැටගරියකට දාන්න පුළුවන්. ඒ තමයි softwares. මේ හැමදේම softwares. ඉතින් ඒ හින්දා මම හිතුවා මේ වීඩියෝ අරන් එන්න software එකක් නිර්මාණය වෙන්නේ කොහොමද කියලා ඒ process එක ඔයාලට පෙන්වන්න ඕනේ කියලා මට පුළුවන් උපරිම සරල කරලා මට පුළුවන් විදියට ඒක පැහැදිලි කරන්න තමයි මේ වීඩියෝ එක මම උත්සාහ කරන්නේ. ඉතින් මේ වීඩියෝ එක කරන්නේ software industry එකට කැමති සහ software development වලට කැමති මේ විදිහට software එකක් develop වෙන්නේ කොහොමද ඒ software development process එක මොන වගේද කියලා දැනගන්න කැමති අය සඳහා තමයි මේ වීඩියෝ එක අරන් ඉන්නේ. ඉතින් ඔයාලා දන්නවා මේ channel එකෙන් අපි අරන් ඉන්නේ software industry ගැන සහ software development දේවල් ගැන තමයි මේ channel එකට අපි අරන් ඉන්නේ. ඉතින් ඒ හින්දා මම හිතුවා මේ විදිහට අනිවාර්යෙන් software එකක් නිර්මාණය වෙන්නේ කොහොමද ඒ process එක ගැන ඔයාලට කියලා දෙන්න ඕනේ කියලා පුළුවන් තරම් සරල කරලා. හැමදෙනාටම තේරුම් ගන්න පහසු විදියට. හරි. ඉතින් ඔයාලා දන්නවා අපි පාවිච්චි කරන ඕනම දෙයක් නිර්මාණය වෙන්න මොකක් හරි process එකක් තියෙනවා. ඒක software එකක් වෙන්න ඕනෙම නැහැ. ඔයා පාවිච්චි කරන ඕනම product එකක් ගන්න, ඔයා කන කෑමක් ගන්න, මේ හැමදේම නිර්මාණය වෙන මොකක් හරි process එකක් තියෙනවා. කෑමයක් නම් recipe එකක් තියෙනවා. ඊට පස්සේ recipe එක යම් process එකකට අනුව තමයි නිර්මාණය වෙන්නේ. ඔයා පාවිච්චි කරන product එකක් ගන්න ඒක උනත් එහෙමයි. ඔයා පදින වාහනේ ඒ හැමදේම යම් කිසි process එකක අනුව තමයි නිර්මාණය වෙලා තියෙන්නේ. ඉතින් අන්න ඒ වගේම තමයි software වලත් කිසිම වෙනසක් නැහැ. software එකක් නිර්මාණය වෙන්නත් යම් කිසි process එකක් තියෙනවා. අන්න ඒ process එක කරා ගිහලා තමයි හොඳ quality සහ secure reliable softwares නිර්මාණය වෙන්නේ. ඒවා පාවිච්චි කරන ඕනම software. මම කලින් කිව්වේ විදිහට මොබයිල් ෆෝන් එකේ තියෙන ඇප්ලිකේෂන් එකක් වෙන්න පුළුවන්, මොබයිල් ඇප් එකක් වෙන්න පුළුවන්, ඩෙස්ක්ටොප් ඇප්ලිකේෂන් එකක් වෙන්න පුළුවන්. නැත්නම් ඔයා වෙබ් බ්‍රවුසරය හරහා යන මොකක් හරි වෙබ් බේස් ඇප්ලිකේෂන් එකක් වෙන්න පුළුවන්. උදාහරණයක් විදිහට YouTube. ඔයා වෙබ් බ්‍රවුසර් හරහා YouTube බලනවා නම් ඒක වෙබ් බේස් ඇප්ලිකේෂන් එකක්. එහෙම නැත්නම් ඔයා මේ වගේ Perplexity වගේ ඇප්ලිකේෂන් පාවිච්චි කරනවා නම් ඒකත් වෙබ් බේස් ඇප්ලිකේෂන් එකක්. ඊට පස්සේ Amazon වගේ e-commerce platform මේ හැමදේම වෙබ් බේස් ඇප්ලිකේෂන්ස්. ඒතර මේවත් අයිති වෙන්නේ softwares කියන ගණේටම තමයි. ඉතින් මේ හැමදේම නිර්මාණය වෙන යම්කිසි process එකකට අනුව. software කියන්නේ එහෙම තමයි. software එක නිර්මාණය වෙනත් process එකක් තියෙනවා. හැබැයි software එකේ විශේෂත්වය තමයි මේ software එකේ තියෙන software development process එක එකපාරක් develop වෙලා නතර වෙන process එකක් නෙමෙයි. ඒක ඉවරයක් නැතිව රවුමක් විදිහට කැරේ යන circle එකක් විදිහට යන process එකක්. ඒ හින්දා මේකට කියනවා software development life cycle එක කියලා. මේ තියෙන්නේ සරලවම තියෙන පොඩි ෆොටෝ ඉමේජ් එකක් software development life cycle එකේ පොඩි step ටිකක් පෙන්නලා තියෙන. ඉතින් මේක වැඩක් නෑ මම පොඩි ඔයාලට පෙන්නන්න තමයි මේ ඉමේජ් එක මම Google එකෙන් හොයාගත්තේ. කොහොම හරි software development life cycle එක තමයි මේ software development life cycle එක කියලා අපි කියන්නේ. ඉතින් මේක ඉවරයක් වෙන්නේ නැහැ කියලා මම කියන හේතුව තමයි ඔයාලා දන්නා ඔයාලා පාවිච්චි කරන ඕනම software එකකට අප්ඩේට් වෙනවා. ඉතින් මේ අප්ඩේට් එනවා කියලා කියන්නේ මේ software එක නිරන්තරයෙන්ම අලුත් වෙනවා. ඒ කියන්නේ අලුත් features එකතු වෙනවා. තියෙන software එකේ bug වගේ දේවල් තියෙනවා ඒවා fix වෙනවා. අන්න ඒ විදිහට නිරන්තරයෙන්ම software එකේ මේ life cycle එක හැම software එකක්ම මේ life cycle එක through යනවා. software එක භාවිතා කරලා ඉවරයක් වෙන තාක්කල් මේ life cycle එක ඒ විදිහටම යනවා. ඒ හින්දා මම කියන්නේ මේක නතර වෙන්නේ නැහැ. එකපාරක් ඉවර කළා අර ලීනියර් විදිහට ගිහිල්ලා එකපාරක් process එක ඉවරනාට පස්සේ නතර වෙන දෙයක් නෙමෙයි. දිගටම නිරන්තරයෙන්ම යන cycle එකක් තමයි මේ software development life cycle එක කියලා කියන්නේ. ඉතින් අපි මේ එක එක step වලින් වලට ගිහිල්ලා මම කතා කරන්නම් මොනවද මේ step වල වෙන්නේ. මේ software එකක් නිර්මාණය වෙන්නේ කොහොමද මේක එක step වලින් යද්දි කොහොමද software එකක් නිර්මාණය වෙන්නේ කියලා. ඉතින් පළවෙනි step එක තමයි අපි මුලින්ම ඕනම software නිර්මාණය කරන කලින් ඒක plan කරගන්න ඕන. software එක මොකද්ද? software නිර්මාණය කරන්නේ කා සඳහාද? industry එක නැත්තම් market එකේ තියෙන මොන requirement එකක්
සම්පූර්ණ කරන්නද software නිර්මාණය කරන්න කියන දේ ගැන අපිට idea එකක් තියෙන්න ඕන. ඒ කම්පැනි එකට idea එකක් තියෙනවා. team එකට idea එකක් තියෙනවා. ඒ වගේම ඒ software එක මොන වගේ features වලින්ද තියෙන්න ඕන. ඒ කියන්නේ මේ software නිර්මාණය කරන මොකක් හරි හේතුවකට ඕනම software නිර්මාණය කරන්නේ හේතුවකට මොකක් හරි solution එකක් දෙන්න. ඒ කියන්නේ market එකේ තියෙන problem එකකට solution එකක් දෙන්න තමයි software නිර්මාණය වෙන්නේ. ඔයාපාවිච්චි කරන ඕනම software එකක් බලන්න ඒ හැම එකම මොකක් හරි තියෙන problem එකක් solve කරන්න තමයි තියෙන්නේ. ඉතින් අපි උදාහරණයක් අපි ගමු YouTube කියලා. මේ YouTube කියන්නේ web based application එක. ඉතින් YouTube web based විදිහට තියෙනවා, mobile විදිහට තියෙනවා, desktop විදිහට තියෙනවා. ඉතින් මේක software එක. ඉතින් මේක විසඳන problem එක මොකද්ද? viewers ලට videos බලන්න පුළුවන් විදිහ platform එකක් තමයි YouTube කියලා කියන්නේ. ඒ වගේම content creators ලට video upload කරන්න පුළුවන් platform එකක් තමයි YouTube කියන්නේ. ඒතර මේක market එකේ තියෙන තමයි මිනිස්සු අතර තියෙන problem එකක් solve කරන්න ආපු එක software එකක්. ඉතින් ඒ වගේම අපි Amazon එකට ගියොත් Amazon එක කියන්නේ මේ e-commerce platform එකක්. කියන්නේ මිනිස්සුන්ට ඉන්ටර්නෙට් එක කරහා විවිධ දේවල් මිලදී ගන්න සහ විකුණන්න පුළුවන් platform එකක්. ඉතින් මේකත් මිනිස්සුන්ට තියෙන problem එකක් solve කරනවා. ඒ වගේම මෙන්න මේක මේ තියෙන්නේ cloud convert කරක site එකක් platform එක. මේකෙන් අපිට පුළුවන් විවිධ file format වලට convert කරන්න. ඉතින් දැන් මාතර මෙතන තියෙන්නේ webp කියන file format එක convert කරන png වලට. ඒ විදිහට මේ විවිධ file format වලට අපිට convert කරන්න පුළුවන්. ඉතින් මේකත් එක තරහකාරී problem එකක් solve කරනවා. අන්න ඒ විදිහට බලන්න ඕනම එකක්. ඕනම mobile app එකක්, ඕනම desktop application එකක්, ඕනම web application එකක් මොකක් හරි ප්‍රශ්නයක් විසඳන්න තමයි නිර්මාණය වෙලා තියෙන්නේ. ඉතින් ඒ වගේම අපි මුලින්ම කරන්න ඕන පළවෙනි ස්ටේජ් එක නැත්නම් පළවෙනි ස්ටෙප් එකේදී කරන්නේ මෙන්න මේ software එකෙන් විසඳන problem එක මොකක්ද කියලා තීරණය කරන එක. ඉතින් බලනවා ඒ ඇත්තටම market එකට නැත්නම් audience එකට මේ problem එක විසඳ ගන්න අවශ්‍යද කියලා. ඒක මුලින්ම clear කරගන්න ඕන. ඊට පස්සේ තීරණය කරනවා මොනවද එන්න ඕන features මොන වගේ functionalities ද එන්න ඕන. එතකොට සාමාන්‍යයෙන් අපි මේ විදිහට plan කරද්දී තියෙනවා functional requirement කියලා තියෙනවා non functional requirement කියලා තියෙනවා. ඒ වගේ විවිධ categories යටතේ විවිධ ක්‍රම යටතේ අපි මේ software ගන්න ඕන features මොනවද ඒ දේවල් plan කරනවා. ඉතින් ඒව දැන්ට එච්චර deep යන්න අවශ්‍ය නැහැ. සරලවම දැනගන්න මුලින්ම step එක තමයි software එක විසඳන problem එක මොනවද? ඒ software එකේ තියෙන features මොනවද කියලා plan කරගන්න එක. ඊට පස්සේ අපිට මේ software එකේ සරල version නැත්නම් පළවෙනි version එක නැත්නම් MVP කියන්නේ minimal viable product. ඒ කියන්නේ නැත්නම් පළවෙනි basic version එක කියලා කියන්නකො. අනේ version එකේ එන්න අවශ්‍ය features මොනවද? ඒ දේවල් ගැන මොන idea එකක් තියෙනවා. මොන ඊට පස්සේ යනවා ඊළඟ stage එකට නැත්නම් step 2 එකට. ඒක තියෙන්නේ design. ඒක තමයි design phase එක. මේකෙදි වෙන්නේ දැන් අපි software මොකද්ද කියලා දන්නවා. software එක නිර්මාණය කරන්නේ මොන audience එකද කියලා දන්නවා. software එකේ තියෙන features මොනවද කියලා දන්නවා. මේ හැමදේම දන්නවා. දැන් කරන්නේ ඒ features වලට අනුව මේ software එක design කරනවා. මට කියන්නේ මේක coding පාවිච්චි කරලා development කරන එක නෙමෙයි. design කරනවා. ඒ කියන්නේ දැන් ඔයාලා හිතන්න ගෙයක් හදද්දි ගෙයක තියෙනවා blueprint එක නැත්නම් plan එකක් තියෙනවා. ඒ කියන්නේ ගෙදර නිර්මාණය වෙන්න ඕනේ කොහොමද කියලා plan කරනවා. ඒ plan එකට අනුවනේ ගෙදර නිර්මාණය වෙන්නේ. ඒ වගේම තමයි software කියන්නේ අන්න ඒ විදිහට යම්කිසි plan එකක් තියෙනවා. software එකේ තියෙන architectures මොන විදිහේ architecture පාවිච්චි කරලාද මේ software එක නිර්මාණය වෙන්නේ. ඊට පස්සේ software වල තියෙන databases. ඒ කියන්නේ software එකේ තියෙන data. ඒ කියන්නේ user කෙනෙක් software එක වැඩ කරද්දී අනිවාර්යයෙන්ම data කියන දේ නිර්මාණය වෙනවා. උදාහරණයක් විදිහට ඔයා හිතන්නවා මොකක්ද software එක register වෙනවා නැත්නම් sign up වෙනවා. එතකොට ඔයා වගේ email එක දානවා වගේ password දානවා වගේ නම ඒ වගේ details දානවා. එතකොට මේ data තමයි හැදෙන්නේ. මේ data කොහේද දැන් save වෙන්න ඕන. ඒ save වෙන්නේ database එකක. එතකොට software එක හදද්දි මේ database හැදෙන්න ඕනේ කොහොමද? database වල තියෙන table කියලා. ඒ table කොහොමද design වෙන්න ඕන. අන්න ඒ විදිහට plan කරනවා. ඒතර ඒක මුලින්ම plan කරන් ඉන්න ඕන development පටන් ගන්න කලින්. අනුගම යම් තරමක් දුරට හරි plan කරලා තියෙන්න ඕන. මොකද development අතර වැඩි ගොඩක් දේවල් change කරන්න අමාරුයි. change කරන්න පුළුවන් දැන් තියෙනවා. හැබැයි හැමදේම change කරන්න අමාරුයි. මුලින්ම අඩුම ගානේ යම් solid තත්ත්වයක ඉඳලා තමයි development පටන් ගන්න ඕන. ඒතකොට මේ stage 2 එකේදී කරන්නේ
මේ විදිහේ ආකිටෙක්චර් මොනවද, database design ඉන්න ඕනේ කොහොමද, ඒක දේවල් plan කරනවා. ඒත් එක්කම software එකේ UI එක නැත්නම් user interface එක ඉන්න ඕනේ කොහොමද කියලා තීරණය කරනවා. සහ UX ඒ කියන්නේ user experience එක. මම උදාහරණයක් විදිහට පෙන්නන්න මොකද්ද මේ UI සහ UX කියලා කියන්නේ කියලා. අපි යමු මෙන්න මේ Perplexity කියන application එක. මේකේ අපිට තියෙන මේ search bar එක. මෙතන search කරන්න පුළුවන්. search කරාම මෙතන දැන්ට අද දවස්වල තියෙන trending topics මොනවද කියලා පෙන්නනවා. අපිට ඕන නම් මේක උඩ click කරන්න පුළුවන්. ඒත් මේකේ විවිධ මේ mode තියෙනවා. deep research කියලා තියෙනවා. ඒක දේවල් තියෙනවා. ඒත් අපි ඒක click කරාම අපිට ඒක ගන්න නම් අපි මේකට sign in වෙන්න ඕන. ඉතින් අපිට මේක close කරන්න පුළුවන්. පේනවා. ඉතින් මේ interface එකේ විවිධ button තියෙනවා. අපිට විවිධ දේවල් මේ application එකත් එක්ක මේ platform එකත් එක්ක අපි interact වෙන්න පුළුවන්. user කෙනෙක් විදියට අපිට interact වෙන්න පුළුවන්. මේකට තමයි අපි කියන්නේ user interface එක කියලා. ඒ කියන්නේ user කෙනෙක්, ඒ කියන්නේ ඔයා මම මොකක් හරි මේ software පාවිච්චි කරද්දී ඒ software එකත් එක්ක interact වෙන්නේ user interface එකත් එක්ක. ඉතින් අන්න user interface එක එන්න ඕනේ කොහොමද කියලා plan කරනවා. ඒව design හදනවා. ඒවල තියෙන wireframe කියලා තියෙන wireframe මදිනවා. ඊට පස්සේ වගේ දේවල් තියෙනවා. ඒ කියන්නේ user interface එක code කරලා implement කරන කලින් ඒක design කරන්න ඕනේ. මෙන්න මේ search bar එක එන්න ඕනේ මෙතන මැදට. මෙතන මෙන්න මේ side bar එක මෙන්න මේ button ටික එන්න ඕනේ මෙන්න මේ වම් පැත්තේ කෙළවරේට. නැත්නම් දකුණු පැත්ත. අන්න ඒ විදිහට plan කරනවා. ඒක තමයි මේ user interface එක design කරනවා කියලා කියන්නේ මේ මෙන්න මේ stage එකේදී. user experience එක කියන්නේ ඔයා නැත්නම් මම මේ නැත්නම් කවුරු user කෙනෙක් මේ platform එක නැත්නම් මේ software එක පාවිච්චි කරද්දී මේ user interface එකත් එක්ක වැඩ කරද්දී අපිට එන feeling එක. අපිට මොන විදිහේ දෙයක්ද දැනෙන්න කියන දේ ගැන ඒක ලස්සන නිර්මාණය කරන එක තමයි user experience කියලා කියන්නේ. ඒ කියන්නේ user කෙනෙක් software එකකට වැඩ කරද්දී මොන විදිහේ experience එකක් දෙන්නේ. අර ඒක design කරන එක engineer කරන එක තමයි UX කියලා කියන්නේ. ඒතර මේ UI UX එන්න ඕනේ කොහොමද කියලා දේ ගැන design කරනවා. මෙන්න මේ දෙවෙනි stage එකේදී ඒකත් ගොඩක් වැදගත් දෙයක් software එක. ඊළඟට ඒ ටික හරි වුණාට පස්සේ යනවා තුන්වෙනි stage එක නැත්නම් තුන්වෙනි step එකට. ඒක තමයි development. ඒක ඔයාලා කවුරුත් දන්න දේ. coding programming languages පාවිච්චි කරලා coding පටන් ගන්න එක තමයි මේ development stage එකේදී වෙන්නේ. ඒතර මේකෙදී වෙන්නේ අර දෙවෙනි step එකේදී හදාගත්ත diagrams නැත්නම් මේ architecture එක database design ඊට පස්සේ UI UX design වලට අනුව programmersලා software engineersලා එකතු වෙලා development කරන එක තමයි මේ තුන්වෙනි stage එකේදී දැන් මේ development phase එකේදී සිද්ධ වෙන්නේ. උන් ඊළඟට යනවා integration and testing. දැන් software implement කරලා පස්සේ මේක test කරන්න ඕන. දැන් software එක ගත්තොත් software එක ඇතුලේ විවිධ පොඩි component තියෙනවා. ඒතර මේ එක එක component වෙන වෙනම test කරනවා. ඒ කියන්නේ හරියටම ඒ component එක නැත්නම් ඒ අදාළ දේ වෙන්න ඕන දේ වෙනවද කියලා test කරනවා. උදාහරණයක් දැන් Perplexity අපි ගියාට පස්සේ දැන් search bar ගන්න. ඒ කියන්නේ search කරලා පස්සේ මේක search වෙන්න ඕන. ඒක වෙනම මේ කෑල්ල විතරක් වෙනම test කරනවා. ඇත්තටම user කෙනෙක් search කරලා පස්සේ ඒ අදාළ කාර්යය වෙනවද කියලා. ඊට පස්සේ දැන් මේකේ තියෙන විවිධ මේ features තියෙනවා. පස්සේ මේ features ඔක්කොම එකතු කරලා නැත්නම් කිහිපයක් එකතු කරලා බලනවා මේ එකිනෙක අතර වැඩ කරනවද කියලා. ඒවත් test කරනවා. අපි උඩ කියනවා මේ integration testing කියලා. නොවි විදියට මේ ටිකින් ටික implement කරපු මේ application එකේ දේවල් ටික test කරනවා. එතකොට මේ ඊට පස්සේ සම්පූර්ණ application එකම test කරනවා. system testing ඒ දේවල් කරනවා. ඒ දේවල් කරන්නේ මෙන්න මේ හතරවෙනි stage එකේදී. මේක තමයි දේවල් එක එක දින component integration කර test කරනවා. test කරන අතර විවිධ bugs තියෙන දේවල් ඒවා හඳුනා ගන්නවා. ඒවා නැවත fix කරනවා. ඒ කියන්නේ ඇත්තටම මේ අපිට අවශ්‍ය මේ software එකේ වෙන්න ඕන දේ වෙනවද කියලා test කරන එක තමයි කරන්නේ. public එකට දාන්න කලින්. ඊට පස්සේ මොකක් හරි අඩුපාඩු තිබ්බොත් මොකක් හරි bugs වගේ දේවල් හමු වුණොත් ඒවා fix කරනවා. හරිද? ඔන්න ඊට පස්සේ යනවා maintenance. ඒ කියන්නේ දැන් software එකේ ඔක්කොම දේවල් ටික හරි ඒක දැන් deploy කරන්න ඕනේ. සාමාන්‍ය සමහර images වල නැත්නම් සමහර තැන්වල තියෙනවා maintenance එක කලින් එනවා deploy කියලා වෙනවා stage එකක්. ඉතින් ඒක හිතන්න ඕනේ නැහැ. මේක අර වෙනම කටපාඩම් කරගන්න ඕන diagram නැත්නම් diagram එකක් හරිය life cycle එකක් හරිය නෙමෙයි. මතක තියාගන්න මෙන්න මේ විදිහේ stage වල තමයි යන්නේ කියලා. සාමාන්‍ය මේ testing වලට පස්සේ එනවා deploy නැත්නම් release. ඒ කියන්නේ අපි දැන් හදුව software එක public එකට release කරන්න ඕන. දැන් මෙච්චර කල් අපි මේක test කරා පාවිච්චි කරා ඒ developers වල තමයි කරේ. කියන්නේ මේක ඇතුළේ company එක ඇතුළේ තමයි test කරේ.
පබ්ලික් එකට, ඒ කියන්නේ ඔයාට මට පාවිච්චි කරන්න පුළුවන් විදිහට පබ්ලික් එකට රිලීස් කරේ නැහැ. හැබැයි ඊළඟ ස්ටේජ් එකේදී වෙන්නේ මේ software එක පබ්ලික් එකට ඩිප්ලොයි කරනවා. නැත්නම් රිලීස් කරනවා. අපි දැන් ප්‍රෝග්‍රෑමින් ටර්ම් වලදී අපි කියනවා ඉන්ඩස්ට්‍රි එකේ අපි කියනවා ඩිප්ලොයි කරනවා කියලා. ඒ කියන්නේ පබ්ලික් එකට දානවා. ඕනම කෙනෙක්ට පාවිච්චි කරන්න පුළුවන් විදිහට දානවා. ඒක තමයි ඩිප්ලොයි කියලා කියන්නේ. ඔන්න ඊට පස්සේ එනවා මේන්ටේනන්ස්. ඔන්න මේකෙත් තමයි මම ඔයාලට කලින් කිව්ව විදිහට අර මේ සයිකල් එක ඉවරයක් වෙන්නේ නැහැ. නිරන්තරයෙන්ම software එක පාවිච්චි කරන තාක්කල් මේ කම්පැනි එකේ software එක තියෙන තාක්කල් දිගටම software එක මේන්ටේනන්ස් වෙනවා. ඒ කියන්නේ උදාහරණයක් හිතමු මෙන්න මේ perplexity මායි ගමුකෝ. මේක පාවිච්චි කරද්දී මෙන්න මොකක් හරි බටන් එකක් වැඩ කරන්නේ නැහැ. මොකක් හරි error එකක් එනවා. ඒ කියන්නේ පොඩි බග් එකක් තියෙනවා. අන්න එක fix කරනවා. fix කරලා ආයෙ එක රිලීස් කරනවා. ඒ කියන්නේ අදාළ feature එකත් එක රිලීස් කරනවා. අන්න ඒ විදිහට යූසර්ස්ලා මේක පාවිච්චි කරන විවිධ bugs හම්බ වෙනවා. අර කලින් අර ස්ටෙප් එකේදී මේ ටෙස්ටිං කරද්දී හම්බෙච්ච නැති bugs වගේ දේවල් හම්බෙන්න පුළුවන්. මේ යූසර්ස්ලා ඇත්තටම යූසර්ස්ලා රියල් වර්ල්ඩ් එකේදී පාවිච්චි කරද්දී. නෝ විදියට හම්බෙන bugs වගේ දේවල් හම්බ වෙනවා සහ තව මේ software public එකේ තියෙද්දි users ළඟින් එන්න පුළුවන් තව request එන්න පුළුවන් මෙන්න මේ features එක ඕන සහ company ට තේරෙන්න පුළුවන් තව user research කරද්දි මෙන්න මේ feature එක වැඩක් නැහැ. එහෙනම් ඒක අයින් කරලා දාන්න ඕන. නැත්නම් මේ feature එක තව improve වෙන්න ඕන. මෙන්න මේ විදිහේ feature එක අලුත් feature එකක් එන්න ඕන. අන්න ඒ විදිහේ දේවල් තව හඳුනා ගන්නවා. එතකොට ආයි මේ පළවෙනි ස්ටේජ් එක යනවා. ආයි බලනවා මොකද requirement එක කියලා. ඒ feature එකේ මොකද්ද එන්න ඕන functions ටික. ඔන්න ඊට පස්සේ ආයෙක design කරනවා. ඒකට දාලා design ටික වෙනවා. ඔන්න ඊට පස්සේ ඒක ආයෙ කෝඩ් කරනවා. ඔන්න ඊට පස්සේ ආයෙක ටෙස්ට් කරනවා සම්පූර්ණ ඇප්ලිකේෂන් එකත්. ඔන්න ඊට පස්සේ රිලීස් කරලා ආන ආයෙ යනවා. ආන ආයෙ මේන්ටේනන්ස් එනවා. ඊට පස්සේ ආයෙ තව එකක් හඳුනා ගන්න ඕන. තව බග් එකක් තියෙනවා. ආයෙ පේරවනේ. ඒක ඉවරයක් වෙන්නේ නැහැ. software එක පාවිච්චි කරන තාක්කල් මෙන්න මේ රවුම දිගටම කැරි මේ life cycle එක දිගේ දිගටම software එක යනවා. පාවිච්චි නොකරනම application එකක් බලන්න mobile app එකක් වෙන්න පුළුවන් update වෙනවා. ඒ update කියන්නේ මෙන්න මේ විදිහට life cycle එක යන එක තමයි වෙන්නේ. එතකොට ඒක තමයි software එකක් develop වන life cycle එක. ඉතින් දැන් මේදී industry එකේ agile කියලා දෙයක් පාවිච්චි කරනවා. ඉතින් මම agile ගැන කලින් වීඩියෝ එකක් කරා. agile කියන්නේ එකපාරටම හැමදේම මුලින්ම plan කරලා ඊට පස්සේ design කරලා implement කරන යන එක නෙමෙයි. ටිකෙන් ටික අලුත් features පොඩ design කර පොඩ implement කර public එකට දාන එක තමයි agile වලදී වෙන්නේ. ඉතින් agile ගැන වෙනම වීඩියෝ එකක් කරා. ඒක දැනගන්න කැමති නම් ඒ වීඩියෝ එක බලන්න. ඉතින් කොහොම වුණත් මොන ක්‍රමයේ පාවිච්චි කරත් අනිවාර්යෙන් ඕනම software එකක් යන්නේ මෙන්න මේ software development life cycle එක හරහා. මෙන්න මේ circle එක හරහා තමයි ඕනම software එකක් යන්නේ. ඉතින් මම හිතනවා ඔයාලට තේරෙන්නේ නැති කියලා මොකද්ද මේ software development life cycle එක කියන්නේ සහ software එකක් නිර්මාණය වෙන්නේ කොහොමද කියන දේ ඒ process එක මොකද්ද කියලා මම හිතනවා ඔයාලට හොඳ idea එකක් එන්නේ නැති කියලා මේ වීඩියෝ එකෙන්. ඉතින් මට පුළුවන් උපරිම සරල විදිහට තමයි මම මේක කිව්වේ. ඉතින් මේ step ඇතුලේ තව ගොඩාක් සංකීර්ණ දේවල් සංකීර්ණ process වෙනවා. ඉතින් මේ හැමදේම එක වීඩියෝකින් අරන් ඉන්නත් අමාරුයි සහ ඇත්තටම එහෙම මුලින්ම හැමදේම දැනන් ඉන්න අවශ්‍යත් නැහැ. මට අවශ්‍ය වුණේ මේ වීඩියෝකින් software නිර්මාණය වෙන්නේ මෙහෙමයි කියලා. ඔයා පාවිච්චි කරන softwares නිර්මාණය වෙන්නේ මේ විදිහේ process එක කියලා පෙන්වන්න තමයි මට ඇත්තටම අවශ්‍ය වෙලා තිබ්බේ. ඉතින් මම හිතනවා මම මේ දේට සාධාරණයක් කරා කියලා. ඉතින් මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා මොකක් හරි පැහැදිලි නැත්නම් තියෙනවා පහලින් කමෙන්ට් එකක් දාන්න පුළුවන්. ඉතින් මේ channel එකේ දිගට මේ විදිහට software industry ගැන සහ software development ගැන දේවල් videos අරගෙන එනවා. ඉතින් ඔයා මේ දේවල්ට කැමති නම් දිගට එකතු වෙලා ඉන්න channel එකත් එක්ක subscribe කරලා එකතු වෙලා ඉන්න. ඉතින් එහෙනම් තවත් මේ විදිහේ වීඩියෝ එකකින් වැදගත් වීඩියෝ එකකින් ලබන සතියේත් හමු වෙමු. එතකන් සියලු දෙනාටම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා.